පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ මේ සතියේදී මොකක්ද සිද්ධ වෙන්න යන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඔයාලත් ඒක දැනගන්න කැමති නම් වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔන්න දැන් උක්කු බබාගේ ඔළුවට ගැහුවේ පොඩි මහත්තයා කියලා අකුරණ හාමිනේ දැනගත්තනේ. ඉතින් අකුරණ හාමිනේ කියලා කියන්නේ ගොඩක් කේන්ති යන කෙනෙක්. ඉතින් ඔන්න ඒකේ පලිය ගන්න එයා දිල්හාරලගේ ගෙදරට යනවා. ඔයාලට මේ සතියේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි දිල්හාරගේ ගෙදර ගියාට පස්සේ අකුරණ හාමිනේ හිතපු නැති දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි එයාට සිහිය නැති වෙනවා. ඉතින් සිහිය නැති වුණාට පස්සේ ඒ පණිවිඩය කියන්න දිල්හාර වලව්වට යනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිල්හාර වලව්වට ගියාට පස්සේ දිල්හාරගේ හිතේ තියෙන දුක තව තවත් වැඩි වෙනවා. මොකද උක්කු බබායි සෙනුරි හොඳට ඉන්නවා. දිල්හාර ඇස් දෙකෙන්ම දකිනවා. ඉතින් යාළුවනේ ඔන්න මේ සතියේදී අන්නේ සිදුවීම් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිල්හාරගේ ගෙදරදී අකුරණ හාමිනේට කොච්චර කරදරයක් සිද්ධ වෙලා එයාලා හොඳින් සැලකුවත් අකුරණ හාමිනේගේ හිතේ දිල්හාරලා ගැන තියෙන තරහ නම් නැති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අකුරණ හාමිනේට සිහිය ආපු ගමන්ම එයා දිල්හාරලාටත් බැනලා ඒ ගෙදරින් යනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සතියේදී කතාව ගොඩාක්ම රසවත්. ඉතින් ඔයාලත් මේ කතාවට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.